කොහෙන්ද මම මේ වතුර පාර එන්නේ? සෙම්බුවත්තේ වැවෙන් එන වතුර පාර. අවුරුද්දේ හැම කාලෙම මේ වගේ වතුර එනවද? වස්ස කාලෙට. මමත් එක සැරයක් ඇවිල්ලා තිනවා වාහනේ මෙතනින් යන්න බැරුණා. මේක උඩින් යනවා වතුර නේ. මේ ඔක්කොම ගල් යටින් තිබ්බේවා. ඉස්සෙල්ලා තියෙන්නේ. ඒ තරම් වතුර ප්‍රමාණයක් එනවා මේකෙන්. උස්කොලේ යන්න බස් යනවා මන මොනවත් යන්න බෑ. උස්කොල ළමයි ඔක්කොම මෙතන නතර වෙනවා වුණා. අතනින් උස්කොත් තන්දියෙන් දානවා බස් එකේ. වතුර ගොඩක් ආවත්. මේක මොකද්ද? මේ ලාම්පුවක්. ඉස්සෙල්ලා කාලේ පයින් යනකොට ලාම්පුවක් උඩ පත්තු කරලා තියනවලු. අඩි පාලමනේ ලයිට් තිබුණ නැහනේ සුද්දෝගේ කාලේ. මේ සුද්දෝගේ කාලේ මෙතනින්ද පාලමක් තිබිලා තියෙන්නේ. මේක දෙරලා තියෙන පාලම. ඒක ඒ සුද්දෝගේ කාලේ හදපු පාලමක්ද මේක? ඔව්. ඔව් යන්න ගිහින් බලන්න පුළුවන්. ඔන්න අපර් ඩිවිෂන් උණුගල ස්ටේට් එකේ තමයි ඉන්නේ අපි. සෙම්බුවත්ත පැත්තට යනවා. ස්වස්ති සිද්ධ මාතලේ දිශාවේ ඇල්කාඩුව ගොවිජන බල ප්‍රදේශයේ පිහිටි අක්කර 286ක පමණ කුඹුරු ආයකින් සමන්විත වූ අතිරහ පිටිය වාරිමාර්ග ව්‍යාපාරය ක්‍රිස්තු වර්ෂ 2012 වූ මාර්තු මාස වාරිමාර්ග දෙපාර්තමේන්තු පවරා ගැනීමෙන් අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මගින් පුනරුත්ථාපනය කටයුතු විවෘත කරලා තිනවා අප්‍රේල් 2012 අප්‍රේල් මාසේ 10 වෙනිදා. මේ අතන පාල හිටපු කට්ටිය කිව්වේ සුද්දෝන්ගේ කාලේ පාර තිබ්බේ මෙතන කියලා. එතන තියෙනවා පොඩි ස්මාරකයක්. එතන පහනක් පත්තු කරලා තිබ්බලු පාරේ යන කට්ටියට එළිය ගන්න කියලා. පැහැදිලි නෑ. නමුත් මේක මමත් හිතනවා සුද්දෝන්ගේ කාලේ අදපු කුමක් හෝ ස්මාරකයක් වෙන්න ඕනේ. පැහැදිලිවම කියන්න බෑ මේකේ තියෙන දේවල් අකුරු ටික 1935යි 6 කියලා නම් සටහනක් තියෙනවා. කොටලා තියෙනවා මේකේ ලොකු විස්තරයක් මම කියන්න දන්නේ නැහැ. නමුත් සෙම්බුවත්තට යනවනම් අනිවාර්යයෙන්ම මෙතෙන්ටත් පොඩ්ඩක් ඇවිල්ලා යන්න. මෙතන නාන්න පුළුවන්. මෙතන පරිසරය විනාශ කරන්නේ නැතුව මෙතන ටික වේලාවක් පැඳිලා යන්න පුළුවන් හොඳ ලස්සන තැනක්. මම හිතන්නේ මෙතන මේ හැටි යටක් තියෙන විදිහකුත් නැහැ. අර ගොල්ලෝ මෙතන හිටපු අය කියපු විදිහට මෙතන ලොකු ගැඹුරු වතුර පාරක් ඇවිල්ලා ගැඹුරු වලක් හැදිලා නැහැ. හරි තව ඉස්සරහට ගිහිල්ලා බලමු මොන වගේ දේවල්ද මාර්ගයේ දෙපස බලා ගන්න තියෙන්නේ කියලා. මාමා මෙතන යටයිද මේ වල? එතනින් නානවද මිනිස්සු? එතනින් නානවද? යට නෑ නේ. මේ දවස්වල වැව ඇරලාද තියෙන්නේ? ඔව්. ඇල්කඩුව බස් එක. මෙතනින් බස් එක යන්න බෑනේ වස්සක් ආවොත් නේ. ඔව්. එම්බත මේවයි වතුර උතුරලා ගෙවල් පාක් විතර යට උලා. මේ වතුර පාරම මේවයි කෝක්කුවක් පිරීලා උතුරලා මම සෙම්බුවත වාහනේ යන්න බැරිව පහුව මේ ඊයේ පෙරේදා බොසන්නේ. බොසන්නේ එකට ඔක්කොම මේ ඊයේ කට්ටිය. වෙසක් එක. වෙසක් එක. ඔව්. හරි අපි ආයෙමත් එනකොට නාලේ යන්න බලාගෙන මෙතනින් එන්නම්කෝ. එන ගමනේ. හරි ගිහින් එන්න. හරි යනවා.
පහුගිය ටිකේ වැහපු හින්දා නාය ගිහිල්ලා. මාර්ගය නම් හොඳටම අබලන් වෙලා තියෙන්නේ. සෙම්බුවත් බෝඩ් එක ගහලා තියෙන තැන ඉඳලම සාමාන්‍යයෙන් පොඩි වාහනයකට එන්න සුදුසු පාරක් නම් නෑ. බයිසිකලයටත් ටිකක් අමාරුවෙන් තමයි ආවේ. ආදාම තියෙන වත්තක්නේ. එතන මේක ආදායම කොහෙටද යනවා කියලා දන්නේ නැහැ. කොහේ රජේ පාලනය රජයට යනවද කොහෙට යනවා කියලා දන්නේ නැහැ. පාර විනාශ වෙලා දිනවා. එම ස්කෝල් ළමයි හැමදාම යනවා. බස් එකකුත් වැඩ කරනවා මේ පාරේ. දවසකට ස්කෝල් ළමයි යනවා කොහොමද මේ දෙපාර තුන් පාරක් යනවා ස්කෝල් ළමයි. පයින් තමයි යන්නේ මේ පාරේ. මෙතන පාරේ ප්ලාස්ටික් එක කඩලා මෙතන බඩේවත් දාන්නේ මේ මාතුල්ලාවත් දාන්නේ නැහැ. මේ උඩ වැඩ කරන මාතේ උලොත් දාන්නේ නැහැ. මේක දැනට හරි කමන්න දැන් ඊයේ පෙරදා මේ වතු කරන මිනිස්සු ඔක්කොම අරන් ස්ටේක් කරන් ගේට් වල ස්ටේක් කරන් ඊට පස්සේ මේ පස්සේ දාන්න. අපිට මේ වෙන මොකුත් ඉල්ලන්නේ අපි මේ පත් ඉල්ලනවද නැත්නම් වෙන මොකුත් ඉල්ලන්නේ. අපිට මේ පාර විතරයි ටිකක් හදලා දෙන්න කියන්නේ. වෙන මොකුත් ඉල්ලන්නේ නැහැ අපි. පාර ගන්න තමයි අපිට අත්‍යවශ්‍ය පාර තමයි. දවසකට මෙතනින් මේ වැව බලන්න කොච්චරක් විතර වාහන යනවද ඔයාට දැනෙන විදිහට? මට දැනෙන විදිහට සමහර දවස් සතියේ දවස්වල සෙනසුරාදා ඉරිදාට ටිකක් වැඩි. ඒ ටිකක් වාහන ටිකක් වැඩි. සතියේ දවස් ටික නිකන් ආරබි ටිකක් අර මේ ටූරිස්ට්ලාට කොහමද වෙඩින් වුණත් වාහන දවසකට සතියේ දවස්වල වාහන 10ක් 15ක් විතර හැමදාම වැඩ කරනවා. කොහොමත් මේ දවසකට කොහොමත් මේ 10කට වෙඩින් ඔෆිස් එකට ලාභය යනවා. වාහන යන ලාභය යනවා. සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් ටිකේ ටිකක් පිටත්තට ටිකක් වෙඩින් තමයි යන්නේ සර්. පාර මේ විදිහටම තියෙන දැන් මට නම් හරිය මට දැන් අවුරුදු 40ක් විතර වෙනවා. අවුරුදු 40 ඉඳලා මම දැකපු කාලේ ඉඳලා මේව තමයි තියෙන පාර. මමත් බඳලා මටත් දැන්ලා බබෙකිනා අවුරුදු 6ක් විතර වුණා. ඒ ළමයාත් තවත් අවුරුදු 10ක් විතර යනකොට ඒ ළමයාටත් මේවයි තමයි සිද්ධියක් වෙන්නේ. ඔය කියන්නේ පාර හදලා මේක පවත්වාගෙන යනවා නම් හොඳයි කියලා නේ. ඒ කියන්නේ මම නම් බලාපොරොත්තු වෙන පාර කොහොමත්ම හැදෙන්න ඕනේ. පාර හැදුනොත් තමයි දැන් ඉන්න ළමයිටත් ටිකක් වටිනවා. ළමයිටත් බය නැතුව ඉස්කෝලේ යන්න පුළුවන්. මේ පාර වැස්සොත් එමෙ ළමයි ඉස්කෝලේ යන්න බයයි. බස් එක ආයමාර බස් එක මිස්සුනොත් එමෙ මේ ළමයි පයින් තමයි යන්නේ එල්කොඩු ටවුමට ඉස්කෝලේට. එතකොට ඉස්කෝලේට එල්කොඩු ටවුමට යනකොට සමහරට වැස්සොත් එමෙ මේ පැත්තේ නාය කඩන්න යන්න පුළුවන්. ගස් කඩාගෙන යන්න පුළුවන්. ගල් පෙරලා යන්න පුළුවන්. එහෙනම් මේ ළමයි යන්න ගොඩක්ම බය වෙනවා මෙතන. මේ කෑල්ල සම්පූර්ණම නායකයින් තියෙන්නේ මේ කෑල්ල සම්පූර්ණම දැන් මේක ඇවිල්ලා සර් මේ ඊයේ පෙර දාපු එකක් නෙවෙයි. දැන් ගිය පාර වැස්සනේ. ගිය පාර වැස්ස දාපු එක තමයි ඔහොම තියෙන්නේ. තවත් ගැලවෙනවා අර උඩින් සම්පූර්ණයෙන්ම ගැලවෙනවා. ඔව්. හරින අපි උඩ පැත්තට ගිහින් එන්න. බොහොම ස්තුතියි මේ. බොහොම ස්තුතියි. සර්ලා උඩට ගියොත් තේරෙනවා උඩ පාලමකුත් කැඩිලා. පාර පාලමකුත් කැඩිලා තියෙනවා. කැඩිලා සරියන්කෝ මම බලපෙන්න. හරි මොකද්ද වගේ නම? මගේ නම රාජු. හරි රාජු අපි උඩට ගිහලා බලන්නම්කෝ. හරි. කඩුව වතුයායේ තියෙන ටී ෆැක්ටරි එක මේ සෙම්බුවත්ත පාරට සෙම්බුවත්තේ වැවට පල්ලෙහායි. ඇත්තට මේ සෙම්බුවත්තේ වැව හදලා තියෙන්නේ මේ ටී ෆැක්ටරි එකට වැඩ කරන්න ඕන ටර්බයින් කරකොලා විදුලිය උත්පාදනය කරගන්න. මේක මෙතන ෆැක්ටරි එක හදලා තින්නේ 1949. මම හිතන්නේ වැවත් ඊට සමකාලීනව ඉදිවෙච්ච එකක් වෙන්න ඕනේ. මේ කැඩිලා බිඳිලා ගිහිල්ලා පස්සේ ප්‍රතිසංස්කරණය කරලා මේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් යොදාගෙන තියෙන්නේ මෙතන හිටපු වතු අධිකාරීවරයා අප හිතවත් රැඩ්ලි මහත්මයා තමයි මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ මේ වැව. නමුත් බලන්න මෙච්චර මේ ලොකු විශාල කර්මාන්ත ශාලාවක් දිර්ලා යන්න ඇරලා තියෙන කොච්චර අභාග්‍ය සම්පන්න දෙයක්ද කියන එක මම මීට කලින්මුත් පෙන්නවුවා. පිටකන්ද සහ තවත් නුවරඑළිය පැත්තට යනකොට මේ වගේ විශාල ප්‍රමාණයක් මේ වගේ
අපේ ජාතික ධනය නිකන් ඔහේ අපත යනවා. මං කියන්නේ අතර වැවිලි සමාගමට තියෙන්නේ මේ වැව් හදලා මේ සංචාරකයෝ ගෙන්නන එක වගේ දේවල් කරන්න නෙමෙයි ඇත්තටම. මේගොල්ලොන්ගේ ප්‍රධාන කාර්යය වෙන්න ඕනේ තේ හදලා තේ ප්‍රවර්ධනය කරලා පිටරටට තේ විකුණලා ලංකාවට ඩොලර් ගේන එක. ඒ කාර්ය හරියට කරා නම් මේ කර්මාන්ත ශාලා මෙහෙම වහලා දාන්න වෙන්නේ නැහැ. එහෙම වෙන හින්දා නිකන් සුළු ආදායමක් දෛනිකව රුපියල් 10-15000ක් හොයාගන්න වැවක් ප්‍රතිසංස්කරණය කරලා ඒක පවත්වාගෙන යන එකට වඩා ඒකත් මං කියන්නේ ඒක නොකර ඉන්න ඕනේ නැහැ. ඒකත් කරන අතරේ ප්‍රධාන කාර්යය වෙන්න ඕනේ තේ කර්මාන්තේ වැඩි දියුණු කරන එක. ඒක නොවි සංචාරක කර්මාන්තේ කරනවා කියන එකත් මූලිකත්වය දෙන එක අභාග්‍ය සම්පන්නයි. ඒකට වෙනම ආයතන තව තියෙනවනේ. එහෙම තේ හදන්න බැයි නම් මේවා හෝටල් බවට පත් කරන්න ඒ වෙන වෙන ආයතන වලට මේවා පවර්ලා දුන්නා නම් මම හිතන්නේ ඊට වඩා ලොකු ආදායමක් රජයට ගන්න පුළුවන්. මම හිතන්නේ වර්තමාන රජය මේ දූෂණ නැති කරනවා කියලානේ අපෙන් ඡන්දෙ ගත්තේ. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ පුරවැස විදියට මේවත් කවුරු හරි දැකලා මේවත් සංවර්ධනය කරાવી කියලා. අපි උඩට ගිහිල්ලා එන්නම්කෝ වැව ගාවට. මෙන්න මේක තමයි ෆැක්ටරි එකට අවශ්‍ය කරන්ට් එක හදාගන්න ටර්බයින් එක කරකවන්න වැවේ ඉඳලා වතුර අරන් යන බටේ. සුදු හැම වත්තකම ෆැක්ටරිය වැඩ කරන්න ටර්බයින් එක කරකවන්න පොඩි වැවක් හදලා තියෙනවා. මේ සෙම්බුවත් හදලා තින්නේත් ඒ වැඩේ කරගන්නම තමයි. මේ තියෙන්නේ ඒක ගැන ඒක ඉතුරු වෙච්ච නෂ්ටාවශේෂ වෙච්ච කොටස් ටික තව උඩට ගිහිල්ලා බලමු එක කොයි වගේ තව දේවල් තියෙනවද බලාගන්න කියලා. පාර නම් තනිකරම අබලක්. මේ වගේ දෙයක් කරගෙන යනවා නම් අවශ්‍ය මූලික පහසුකම් ටික හරියට තියෙන්න ඕනේ. විදේශීය සංචාරකයොත් එනවා. ඒ හින්දා මේවා තව ටිකක් මීට වඩා වැඩි දියුණු කරන්න පුළුවන් නම් තමයි හරි. මම කොහේ ගියත් ෆයිනස් වගාවක් තියෙනවා නම් එතන පොඩ්ඩක් නතර වෙලා යනවා. ඒක මං පහුගිය වීඩියෝ කීපයකමත් මම කිව්වා මං හරි කැමතියි මේ ෆයිනස් වල තියෙන සුවඳ විඳින්න. මේකේ යටින් යද්දි පොඩි ඇරෝමා එකක් තියෙනවා. මම හිතන්නේ මං කලින් දවසකත් කිව්වා රත්තොට පැත්තේ මට මතක නෑ මේ වෙලාවේ කරගස්තන්නේ යනකොට හම්බෙච්ච ෆයින් වගාවක කිරි කපමින් හිටිය කට්ටියක් මම ඒ ගැන විස්තරයක් කරා. මෙන්න මෙතන තියෙනවා මේ කිරි කපපු මාක් එකක්. මේ ලොකු ගහක් මෙතන. මේකේ සුද්දුන්ගේ කාලේ හදපු ගහක් වෙන්න ඇති අනිවාර්යෙන්. නැත්තම් මෙච්චර ලොකුවට තියෙන විදිහක් නෑ. මේවල මේ කිරි කපලත් යම් කිසි ආදායමක් වත්තෙන් උපයන. ඇත්තටම වත්තකින් වෙන්න ඕනේ ඒක. සංචාරක කර්මාන්තය වෙනුවෙන් මේ වගේ තියෙන සුන්දර තැන් භාවිතා කරන එකත් අනිවාර්යෙන් කළ යුතු දෙයක්. නමුත් තේ වගා කරන එක තමයි ඒගොල්ලොන්ගේ පළවෙනිම රාජකාරිය වෙන්න ඕනේ. අර යටදී අපිට හම්බෙච්ච කර්මාන්ත ශාලාව මම දන්න කාලේ ඉඳලා වහලා තියෙනවා. ඇත්තට ඒකේ මම හිතන්නේ
තේදලු නෑ එච්චර ලොකු කර්මාන්ත ශාලාවක අඹරන්න තරම්. වතු මම හිතන්නේ මේ තියෙන රාජ්‍ය වැවිලි සංස්ථාව හරි ඇල්කඩුව වැවිලි සමාගම හරි තව පෞද්ගලික ආයතන හරි මොනවා හරි එකතු වෙලා කරන්න ඕනේ මේ තේ වගා කරන එක සහ ඒ අදාළ ප්‍රොසෙස් එක. ඒකට මූලිකත්වය දීලා මේ වගේ තැන් හම්බුනහම ඒකෙත් උපරිම අයුරින් මේකෙත් ප්‍රයෝජනය ගන්න පුළුවන් සංචාරක කර්මාන්තය සඳහා. ඇත්තට බොහෝම කනගාටුදායකයි අර පල්ලෙහා තියෙන ෆැක්ටරි එක වහලා තියෙන එක ගැන. ඒක ප්‍රතිසංස්කරණය කළා ඒකේ අඹරන්න තරම් තේ මෙහි නිෂ්පාදනය කරා නම් මම හිතනවා ඒක තමයි ලබා ගන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය. අපිට නැත්තම් මේ වගේ සුද්ධු ඉතුරු කරලා ගියපු අවශේෂ විතරක් ඉතුරු වෙන එකක් තමයි අපිට දැක ගන්න වෙන්නේ අනාගතයේදී. ඒක බොහොම අපි ලංකාවේ පුරවැසියෝ විදිහට බොහොම කනගාටු. මේක මම අර කලින් කිව්වා වගේ ෆැක්ටරියේ කරන්ට් එක හදාගන්න ඕන ටර්බයින් එක කරකවන්න තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඊට පස්සේ අප හිතවත් රැඩ්ලි මහත්මයා තමා මේක මේ තත්ත්වයට ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. මම හිතන්නේ තව ඉදිරියට යනවා. ඉදිරියට ගිහිල්ලා මේ ෆයිනස් වගාවෙන් එහා පැත්තේ ඔරු වාගයක් නතර කරලා තියෙනවා. ඒවත් බර ළඟටත් ගිහිල්ලා පොඩ්ඩක් පුළුවන් නම් බෑව මැදටත් ගිහිල්ලා විනාඩි කිහිපයක් මෙතන රැඳිලා ඉඳලා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ගිම්බල් එකෙත් බැටරි එක ඉවරුණා. ඉන්න පොඩ්ඩක් හෙල්ලෙන වීඩියෝ තමයි මෙතනින් එහාට තියෙන්නේ. ඇත්තට මට මේ දැනෙනවා නිකන් වෙන රටකට බටහිර රටකට ගියා වගේ පොඩි හැඟීමක්. මොකද මෙතෙන්ට ඇත්තටම එන්නේ මේ අරාබි ජාතිකයන් තමයි මෙතෙන්ට ගොඩක් එන්නේ මේ මෙතෙන්ට නරඹන්න මෙතන ඇවිල්ලා අන්න අර එහා පැත්තේ ඔය පේන තැන ඇවිල්ලා ඒගොල්ලොන් ආගමික කටයුතුත් කරනවා. මම දැකලා තියෙනවා කීප සැරයක්. ඒගොල්ලොන්ගේ පොඩි මතයක් තියෙනවා මේ ඒගොල්ලොන්ගේ කවුරු හරි ආගමික කතාවක් මොකක් හරි තියෙන පුරාවෘත්තයක් හරි සම්බන්ධව මෙතන කවුරු හරි මේ මවපු තැනක් මෙතන ආගමික නායකයෙක් හෝ කවුරු හරි කෙනෙක් මෙතන කොහේ හරි යන ගමන් නෑවා. ඒ හින්දා මේ පහළ වෙච්ච පොකුණක් එහෙම ඔන්න වගේ කතාවක් මං අහලා තියෙනවා. මම හරියට මේ ගැන කියන්න දන්නේ නෑ. හැබැයි ඒක මතයක් විතරයි. මොකද මේ සුද්ධු හදපු වැවක් කියලා ඒකට තියෙන සාධක ඔක්කොම මෙතන තියෙනවානේ. ඒ හින්දා ඒ ගැන අපි වඩාත් සැලකිලිමත් වෙන්නවත් ඒ ගැන හොයන්නවත් ඕනේ නැහැ. මොකද ඊට පස්සේ මෙතන ආගමික ප්‍රශ්නයක් ඇති වෙනවනේ. එහෙම ආගමකට ජාතියකට එහෙම අයිති වෙන දෙයක් නෙමෙයි. පෞද්ගලිකව කාගේවත් දෙයක්ුත් නෙමෙයි. ස්වභාව සෞන්දර්යයේ තියෙන සමස්තව මානවයාටම විඳ විඳින්න සහ ඒකේ සැරිසරන්නනේ. ඒක හරියට කරන්න අවශ්‍ය දේවල් ටික ලබා දෙනවා නම් වෙන කිසි ගැටලුවක් නැහැ. වැවට එක ජල ධාරාවක් එකතු වෙන තැනක් මෙතන පොඩි නිර්මාණයක් කරන්න ගිහිල්ලා වැරදිලා මං හිතන්නේ. මීට වඩා ලස්සනට මෙතන නිර්මාණාත්මක භූදර්ශනයක් හදන්න තිබ්බා. ඉතින් ඒ අවස්ථාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. කොහොම වුණත් මම හිතන්නේ ගොඩක් වහින කාලෙට මේක උඩිමුත් වතුර ගිහිල්ලා මේ වැලි පිරලා තියෙන්නේ හින්දා වෙන්න ඕනේ. මෙන්න මම ටිකක් එහායින් එනකොට මම දැක්කා මේ ආචරි කරන්න දුනු විදින්න තැනක් හදලා තියෙනවා. මට හිතුණා මේ අපේ ලංකාවේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්න අපේ මිනිස්සු තාමත් හරියට දන්නේ නැහැ. මට ඔක හිතුනේ දැන් වැඩි ජනතාව ඉන්නෝනේ. ඒගොල්ලොන්ගේ ජීවන රටාවෙන් එක කොටසක් නෙමේ දුන්න භාවිතා කරන එක.
අපිට බැයිද මේ ඔය ඔලිම්පික් වගේ තරඟවලට තියෙන දුනු විදින එකට ඒගොල්ලොන්ව පුහුණු කරලා ඒ නවීන තාක්ෂණයෙන් හදලා තියෙන දුන්නකින් විදලා රටට ජයග්‍රහණයක් ගෙනත් දෙන්න. මොකද ජානමය ඉලක්කයක් හඳුනාගන්නේ හැකියාව ඒගොල්ලොන්ට තියෙනවා. ඊටු ටෙක්නිකලි කැලි ටික කියලා දුන්නා නම් ඒක හදලා දුන්නා නම් මම හිතන්නේ මම හිතනවා ඒක මගේ සිතුවිල්ලක්. මම නිතරම කියන දෙයක් තමයි මගේ දැනුමේ හැටියට according to my knowledge කියන එක. මොකද එතකොට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒක සනාථ කරලම කියන්න ගියොත් තමයි පස්සේ ඒක බොරුවක් බවට පත් වෙන්නේ. මම මේක දන්න තරමින් මෙච්චරයි කිව්වහම ගැටලුවක් නැහැ. මෙන්න තියෙනවා අර මං කියපු මේ දුනු විදින තැන් කීපය. වායු තුවක්කු හා දුනු විදීම් නීති හා රෙගුලාසි කියලා මෙන්න මෙතන එකක් ගහලා තියෙනවා. අපි මෙතන දුනු විදින්නවත් වායු තුවක්කුවෙන් වෙඩි තියන්නවත් යන්නේ නැති හින්දා මේ ගැන ලොකුවට කතා කරන්නේ අතන මං එනකොට පොඩි කුඩා ප්‍රමාණයේ දියැලක් වීඩියෝ දර්ශනයක් ගෙනාවා. ඒක තමයි අර මෙත් සෙම්බුවත්තට එන්න කලින් මගදී අර දෙන්නෙක් එතන නෑවා ඇඳුම් හේදුවා ලොකු විස්තරයක් කිව්වා. එතන හිටපු අපේ මිත්‍රෙක් කියන්නේ ඒ වෙලේ තමයි අඳුනගත්තේ. එයා කිව්වා මේ සෙම්බුවත්තෙන් ගලාගෙන එන වතුර පාර තමයි මෙතනින් යන්නේ. ඒ කාලෙට ඒක වතුර වැඩි වෙන කාලෙට බස් එක ධාවනය වෙන්නේ වගේ. ඊට පස්සේ අපිට මම අර නාය ගියපු තැනක් පොඩ්ඩක් වීඩියෝ කර ඉන්නකොට 3-wheeler එකක් නතර කරලා තවත් අපේ මිත්‍රෙක් කියන්නේ ඒ වෙලේ අඳිනගත්ත කෙනෙක්. එයාත් ඇවිල්ලා කිව්වේ පාර හදලා නැහැ, පහසුකම් නැහැ කියන එක තමයි. මම හිතන්නේ ඕක කොහේ ගියත් අපිට අහන්න තියෙන දේ. හැම ගම්වාසියෙක්ම කියන්නේ මෙච්චර සල්ලි හොයනවා, හැමදාම මිනිස්සු වෙනවා ඒත් පාර හදන්නේ නැහැ කියලා. ඉතින් මේවා පවත්වාගෙන යන අයටත් ඒවා කරන්න ලොකු අපහසුතාවයක් නැති. එහෙම නොතිබුණා නම් මේ පාර හදන්න නැතුව ඉන්න එකක් නැහනේ. මම හිතන්නේ ලංකාවේ මේ වගේ අඩුම් තරමින් හඳුනාගත්ත සංචාරක කලාපවලටවත් තියෙන මූලික අවශ්‍යතාවයන් ටික ප්‍රධාන වශයෙන් පාරවත් හදන එක කරොත් මීට වඩා ආදායමක් උපයන්න පුළුවන් කියලා එකත් අරපන් කලින් කිව්වා වගේ මට හිතන දේ තමයි. මගේ අදහසක් විතරයි ඒක. ඒක ඔබට හරි නොයන්න පුළුවන්. මොකද්ද මේ වැවට වතුර එන තැනක් නේ? ඔව්. මොකද මේ පස්සට මඩ ඇවිල්ලා? ඔව්. මේ වැව හදලා තියෙන්නේ සුද්දොන්ගේ කාලේ නේද? ඔව් සුද්දොන් කාලේ. මේ 83 තමයි එදුවේ මේ ඔක්කොම. 83 වැවක් තිබ්බා. ඔව්. වැවක් තිබ්බා 83 ගන්න අයිඩියේෂන් ඩිපාර්ට්මන්ට් එකේ වැවක් තිබ්බා. ඔව්. ඒක තමයි වතුර ගියේ පැත්තේ. හා ඒ කියන්නේ ෆැක්ටරියට මේ මෝටරේ වැඩ කරේ මේකෙන් වතුරේ. වතුරේ තමයි වැඩ කරේ. තරබයිනේ ඊට පස්සේ පවර් එකක් තියෙනවා. හා? පවර් එකක්. හා? ඒකයි කරේ මේ වතුරෙන් තමයි ඉස්සර වැඩ කරේ. හා. ඒක නතර වුණා නැතේ වැව පාලනය කරන්න යනවා. ඒක ඉස්තෝරුව නතර කරන්නේ කිය. කොයි කාලේද ඉස්තෝරුව වැහුවේ? ඒක දැන් වැව හැදුවේ කොයි කාලේද? ඒක එන්න අරසම එන්න කාලේ. ඉස්කෝලේ අවුරුදු කොහමද එකක් 35ක් තමයි. 35ක් විතර වගේ වෙනවා වැව. ඒ කියන්නේ වැව ප්‍රතිසංස්කරණය කළා. ඔව් ඔව්. ඕගොල්ලන්ට මතකයිද ඊට කලින් තිබ්බ විදිය? ඔව් තිබ්බා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා මෙහෙ ගමේ ඉන්නේ නේද ඔයගොල්ලෝ? හා. එතකොට මීට වඩා හොඳට තේ තියෙන්න ඇති නේද? හා තේ මීට වැඩිය හොඳට තිබ්බා. ඒ කියන්නේ තේ නැති හින්දා තමයි ෆැක්ටරිය වහන්නේ. ඔව්. ඔයගොල්ලෝ වත්තේ වැඩ කරන කට්ටිය. ඔව්. හරි එහෙනම් වැඩේ කරගෙන යන්න. අර පැත්තට ගිහිල්ලා එන්නම් බොහොම ස්තුතියි. ආ හොඳයි. මුළු වලම අයින් කරන්න තියෙනවනේ. ඔව්. අර අතන එනකොට දැක්කනේ
ඔව්. ඒ බලත් වැයිලින්. ඒ වලත් වැහිලා. ඒකනේ මේව හදලා තියෙන විදිහ වැරද්දක් මං කියන්නේ. අර ඒක නෑ ඇත්ත තමයි. මේ යට තියෙන විදිහ ඔන්න ওই විදිහට තිබුණා නම් මේ ඕක හැමදාම මඩ අයින් කර කර ඉන්න වෙන්නේ නැහැ මේක මේ මේ කරේන වතුර වැඩි මේ බටේ මදි. ඔව් බටේත් මදි අනික මේක හදලා තියෙන විදිහත් පොඩි වැරද්දක් තියෙනවානේ. හරි එහෙනම් ගිල්ලෙන්නම් බොහොම ස්තුතියි. මොකද නම කිව්වේ? ධර්මලිංග. ධර්මලිංග. එහෙනම් ගිල්ලෙන්නම් කොහේ? හම්බෙමු ආයේ. ආයෙ දවසක් එන්න මේ පැත්ත බල්ලා යන්න. අර අතනදී හම්බෙච්ච ඒ මාමලා දෙන්න වත්තේ වැඩ කරන කම්කරු ඒ දෙන්නත් කිව්වේ 1980 මේක ප්‍රතිසංස්කරණය කරා සුද්දුන්ගේ කාලේ හදපු වැවක් කියන කාරණා තමයි. ඒගොල්ලෝ මේ ගමේ පොඩි කාලේ ඉඳලා ඉන්න කට්ටිය කියලාත් කිව්වා. බලමු වැව ගැන විස්තර ටිකක් වැඩිපුර කියන්න තමයි මම අදහස් කරේ. මොකද මේකේ සුන්දරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක දැන් ලෝක ප්‍රසිද්ධයි කියන තැනට බඩ මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා මට මේකේ තියෙන සංචාරක ආකර්ෂණය ගැන එහෙම නැත්නම් මේකේ මිනිසුන්ට ලැබෙන රැකියා ගැනවත් එහෙම දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතුවේම වැව හැදුනේ කොහොමද? වැවෙන් තව කරගන්න පුළුවන් දේවල් ගැන පොඩි අදහසක්. ඒ කියන්නේ තවත් මුදල් උපය ගන්න පුළුවන් ක්‍රම මොනවද මේකේ තියෙන කියන එක ගැන. මම හිතන්නේ ආරම්භ කරනකොට තිබ්බ දේවල් වලට වඩා කීපයක් තව ඉදිරියට ගිහින් තියෙනවා. අරෙන්න විශේෂයෙන් දියුණුවක් වෙලා නැහැ ඉතින්. අපරාධයක ඉතින් උපරිම ප්‍රයෝජන ගන්න නෑ දේවල් වලින්. ලංකාව එහෙම තමයි. සංවර්ධනය කියන එක හරිම හිමින් සිද්ධ වෙන රටක්නේ. අපි දන්න කාලේ ඉඳලා සංවර්ධනය වෙමින් තියෙන රටක්. කවදා හරි සංවර්ධනය වෙයි ඉතින්. බලමු. තාත් ඉස්සරහට ගිහිල්ලා තා පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් දාගෙන ඔය පැත්තෙන් පල්ලයට බහැලා ආපහු ගෙදර යන්න. මෙතන තියෙනවා ආහාර ලබා ගන්න තැනක්, පොඩි සනීපාරක්ෂක පහසුකම් ඒවා තියෙන තැනක්, වැසිකිලි පද්ධතියක් සහ ඒ දේවල් වලට භාවිතා කරන ප්‍රදේශයක්ම තියෙනවා. මං එතෙන්ට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ගොඩක් ඒගොල්ලොන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන හින්දා ඒගොල්ලොන්ගේ කිසියම් හෝ රූපයක් මගේ වීඩියෝ එකක සටහන් නොවෙන්න මම වග බලා ගන්න ඕනේ. මොකද ඒක යම් කිසි හෝ මාධ්‍යයක, සමාජ මාධ්‍යයක හෝ වේවා කිසියම් හෝ දෙයක් අපි කරද්දී පෞද්ගලිකත්වයට හානියක් නොවන විදිහකට ඕනම කෙනෙක්ගේ ජීවිතයකට බලපෑමක් නොවන විදිහට ඒවා කරන්න ඕන කියන එක එතික් එකක්. මම අර තේ වතු මැදින් යද්දී නිතරම කිව්වා මේ රතු තේ කියලා එකක්. මෙන්න මේක තමයි මේ වැරයිටි එක. මෙතනත් මේ පොඩි ආදර්ශනයක් මම හිතන්නේ හදලා තියෙන්නේ. මේකේ තේවල පැහැයේ හෝ රසයේ වෙනසක් නැහැ මං හිතන්නේ. මේ වර්ගයේ දැල්ල නිකන් රතු පාටට හුරු වෙන එකක් තමයි. රතු පාට කිව්වට රතුම පාටකුත් නෙමෙයි. නිකන් වර්ණයේ පොඩි කොළ පැහැයට වඩා වෙනසක් තියෙනවා. මං අර ඉස්සලා කිව්වා වගේ මෙතෙන්ට මං ගිහිල්ලා මෙතන වීඩියෝ කරන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න ඕන ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. තරුණ යුවලවල්. එතකොට ඒගොල්ලොන්ගේ පොඩි හෝ රූපයක් මේ සමාජ මාධ්‍ය වල ගියොත් ඒගොල්ලොන්ට කුමන හෝ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ. ඒ හින්දා ඒකට බාධාවක් නොකර මම මේ පැත්තෙන් පිටින් යම් තරමකින් මේක නරඹගෙන ඔහොම පල්ලෙහාට යනවා. මෙතන තියෙනවා නාන තටාකයක් හදලා. මොකද වැවේ නාන්න දෙන්නේ නැති හින්දා මේක තමයි ගොඩක් වෙලාවට කට්ටිය ඇවිල්ලා
නාලා යන්නේ. මම නම් පෞද්ගලිකව එච්චර කැමති නෑ මේ වගේ තැනකින් නාන්න. වැවක නෑවත් මේ වගේ තැනක ඇවිල්ලා මොකද ගලාගෙන යන ජලයක් මෙතනින් යන්නේ. එකක් මේ උඩ තේවත්තට කෙමිකල් ගහනවා නම් ඒවා වගේ දේවල් මෙතනින් යන්න පුළුවන්. ඊට අමතරව ෆිල්ටරින් සිස්ටම් එකක් නැහැ. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ මුස්ලිම් කට්ටිය ආවහම නාන ඇඳුම් භාවිතා කරන්නේ නැතුව ඒගොල්ලෝ ලොකු මුළු ඇඟම වැහෙන විදිහේ ඇඳුමක් ඇඳගෙන නානවා. එතකොට ඒවත් සාමාන්‍යයෙන් පිහිනුම් තටාකයක් පාවිච්චි කරද්දී පොඩි රූල්ස් වගේක් තියෙනවා. ඒවා භාවිතා වෙන්නේ නැත්නම් එතෙන්ට යන්න සුදුසු නැහැ. එහෙම තත්ත්වයක් තමයි මට මෙතනදී දැක ගන්න හම්බුනේ. හැබැයි මේ වටපිටාව නම් සෑහෙන තරමක ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන නම් සන්තෝෂ වෙන්න පුළුවන් යම් ප්‍රමාණයකට. තවත් බලමු ඉස්සරහට ගිහිල්ලා. කාලගුණික තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙන්න යන්නේ. මං හිතන්නේ තව ටිකකින් වහින්න පුළුවන්. පොඩ්ඩක් පින්නක් වැටෙනවා. ඒ හින්දා අපි අදහස් කරනවා ඉක්මනින්ම පල්ලෙහාට යන්න කියලා. මොකද රස්සට අහුනොත් හොඳ නෑමනක් තියෙනවා මේ දවස් ටිකේම ඇවිදපු තැන්වල. වැස්ස හින්දා තැන් වල නතර වෙලා ගොඩාක් දේවල් ටිකක් බලාගන්න එක අතපසු වුණා. ඒ හින්දා අද අවශ්‍ය කරනම දේවල් ටික බලාගෙන ඔහොම පල්ලෙහාට යනවා. දැන් තියෙන වීඩියෝ ඔක්කොම හෙල්ලෙනේ. මොකද මගේ ගිම්බල් එකේ බැටරි එක 0 වුණා මීට ගොඩක් කලින්. ඒ හින්දා මේ ලස්සන රූප රාමු ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා.